ඔන්න පප්පගමට මෙදා සැරේ කෑම ප්‍රශ්නයක් මෙලෝ රහක් නැත්. මං කරලා එන්න. මස්තා හදපු රසබරස සුප් තියෙනවා. ඉවර වුණාට පස්සේ කියන්න එපා. උණු උණුවෙන් කෑම ගොඩක් තියෙනවා. අපේ කෑම වලට වඩා ගොඩක් රායි නේද මෙයා? ඔව් අපේ කෑම වලට 10 ගුණකින් වටිනවා. නම් හොඳ අදහසක්. කෑම කියලා කියන්නේ කවදාවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. මේ සිටියේ හැටියට ඔබතුමාට හොඳටම පේනවා නේද රෝමේ බලය පැතිරීමේ හොඳ ප්‍රගතියක් තියෙනවා කියලා. මොකද නැහැ කඩගෙන යන කඩක් ඉන්නේ. රෝමන් කාර්යයන්ගේ මෙලෝ රහක් නැති කෑම නම් මෙතන ගන්න නෑ. දන්නවනේ ඒ වගේ අපේ බල්ලන්ටවත් කන්න බෑනේ. මොන නවනින්ගිරාවක්ද? හරි හොඳයි මන් දෙන්නම් තුනක් කටියට ඇති හැලෙන්න. බානෝ නේද? දැන් කරන්නේ කොහොමද? මේ පාර හැමෝටම ඇති. ඇත්තටම බොහොම හොඳට වැඩේ කළා ඔයා. මෙහාට එන්න පල්ලක අදහසක් තියෙනවා. මා පුස්සියට ගෙනියන්න. එහෙමයි බලවත් ජොන්ටි උතුමාණනි. අපි අපේම රෝම කෑම කරත්තයක් හදමු. ඒකෙන් අපේ කෑම කොච්චර හොඳද කියලා පෙන්නන්නයි මාන්නකාරේ පුරවන්නයි පුළුවන්. ලේකම් මොවා මේ වැඩේ බලන්න. ඔයා කෝකිය විදිහට එහෙමයි ඒක ඒ විදිහටම වෙයි අපගේ බලවත් ජොන්ටි උතුමාණනි. කෑම කරත්ත. ඒක හිතද්දිත් මට නිකන් කිව්වද නමුත් හොඳට තේරෙන්නේ නැති නෑ. ඉක්මන් කරනවා නැත්නම් සිංහයින්ට කන්න දානවා. යගේ කන්න තරම් බඩගිනි අයියෝ. අපි හාමුදුරන් ඕනගේ කෑම කරත්තට සුටුස් ගාලා යමු. ඔයාගේ බඩ පිරලා තිබුණේ කවදද කියන්නකෝ? හැදෙන වයසනේ යන්නේ. අමතක නොකර මටත් පාන් කෑල්ලක් ගේන්න හොඳේ. එන්න රස කෙටි කෑම සහ සුප් ජාති ඕනනම් එන්න. මේවා තරු පහේ කෑම. එකපාරක් කෑවොත් හැමදාම කනවා. බබ්බියගේ කඩේ ඉස්සරහම ඒක දැම්මේ. මම මේ බල්ලෙකුටවත් කන්න බැරි කෑම කරත්තේ පොළොවට සමතලා කරලා දාලා තමයි පස්ස බලන්නේ. ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ. පාර හැමෝටම අයිතිනේ. ඒක දැන දෙන්නකොට බිස්නස් කරන්න බෑනේ. මං යනවා රගමඩල ළඟට. මගේ කෑම ඕනේ කෙනෙක් ඉන්නවා නම් එහාට විල අරගන්න පුළුවන්. එහෙනම් මං ගියා. කෑමත් එක මෙහෙම සෙල්ලම් කරන එක නම් හොඳ නෑ. එහෙනම් මම යනවා පරවියේ ඉන්න කුළුණ ළඟට බිස්නස් කරන්න. එතන කෑම කඩේකට කියාපු පාන් ගාතු දැන. කොහොමද අපි හාමුදුරන් ඕනගේ මොලේ තරම? අපි කොහොම හරි රෝම කරත්තේ නවත්තන්න ඕනේ. සූකිරි ඉක්මන් කරන්න. අනු නමෙන් බේරුනේ. කොහේ හරි හේතුණා නම් දත්කුණම බඩේ. මෙහෙමනම්
මාළුව හැදෙයි. ඔව් හොඳට වැඩ කළා හරියන්නේ නැහැ. මේ පාර ගමටම බඩ යන්න දෙන්න ඕනේ. රසගුණ පිනා යන කෑම ගොඩ හරියක් තියෙනවා. ඕන කට්ටිය ඇවිල්ලා දැන් ඉතින් පාඩිය වැඩේ කරගන්න පුළුවන්. මොකද තරඟ කරන්න රෝම කරත්තේ නෑනේ. අපි මේ බැරල් වලින් පොඩ්ඩක් සෙල්ලම් කරා ඉතින්. අයියෝ මේ එහෙම සෙල්ලමක් නෙමෙයි අපි දෙන්න කරන්න හැදුවේ. අපිට මේ ඕනුනේ අර නංගිගේ සුප් එකක් බොන්නනේ. එයා හදන සුප් නම් පුදුම රසක් තියෙනවා. අපේ මේ රෝමන් සුප් සතෙක්වත් ආසාවෙන් බොනවදනේ. බීවොත් එහෙම දවස් දෙක තුනක් එක දිගට වැඩ යනවා. අනේ කිරි ගහට එන්න වගේ. දන්නවද මට හොදා දස්සක් ආවනේ. එන්න රසම රස සුප් එකක් බොන්න. අද නෑ රසට ඇති නේද? මේව හැමදාම නෑ හැමතැනම නෑ. මට මොන හරි වෙලා මට හුස්ම ගන්න බෑ කලන්තේ වගේ. ඔව් මටත් දැනෙනවා. අනේ මන් දන්නේ අපි විනාශ කරන්න මේ ළඟි වහදෙන්නත් දන්නේ නැහැ අයියෝ. අනේ මැරෙහි. හැමදාම කාලත් මට මුකුත් දුන්නේ නෑනේ. ආ මෙන්න මේක දැක්කද? මේ කලින් කෑම කෑවා විතරයි ගෙම්ම පොලේ කෑවා වගේ මෙතන වැටුණා. බලන්න උතුමානේ. අති උත්තම රෝමණී තියෙන හැමෙන් බලන්න උතුමානේ වෙලා තියෙන දේ. මගේ සුප් එකට මොකද මේ කලේ? එයා වල්ලලා ඇතුළට දානවා. හරිම රසයි. දැක්කනේ? එතකොට බෑන සොසේජ් සීසන් නැද්ද? මට සමා වෙන්න. ඒක ඇත්තටම ගොඩක් රසයි. මං කියනට ඇත්ත කාලේ බලන්නකෝ. මං කියලා දෙන්න කොහෙද හොඳ පාඩමක්. අපි ඉක්මන් කරලා යාට උදව් කරන්න ඕනේ. නැත්නම් ජෙනරල් යාගේ කරත්තේ විනාශ කරයි. නෙලමෝ. ඉක්මන්න මොනවා හරි කරන්න. බය වෙන්න එපා චෝටි කුකු. ආම්බුතන් කුටි කරලා හැටි මන් දන්නවනේ ඉතින්. මෙයාත් හොඳමයි කයි. යනවා. ළමයා රෝමේ නාමෙන් මං වාව අගය කරනවා. මොනවද අනේ මේ රසවත් මස් හරි ගානට උයලා තියෙනවා. හරි අපූරුයි. ඇත්තට මොකද කියන්නේ? ඔයාලගේ කැම නම් බාලලයි. මේවා ඔයාලගේම මොනවද මේ වගේ නාම? මේ කෑම අපේ සොයාගෙන තමයි. මේවට කියන්නේ හැම්. මේ වගේ නම හැම්. එහෙම තමයි අපි ඉස්සර ඉඳලා කියන්නේ. ඇත්තමයි මගේ රසනාර පිනා ගියා. මම මේ කාන්තාව ඉතියානුකූල හැම්තානාපති හැටියට නම් කරනවා. ඇත්තමයි වාගේ රසවත් කෑම නිසා මං ඔයාට සමාව දෙනවා. හැබැයි ඔයා මට හැමදාම මේ හැම් පෙති 6ක් එවන්න ඕනේ. දැන් මං යන්න ඕනේ. කම්මැලි. එයා හැම් වලට කැමති වුණාට මහා කම්මැලියෙක් නේ. හොඳට ඕම මහන්සි. මං කඩේ වහනවා. ඊට වඩා හොඳයි මවත් කාලා දැම්මනම් මොඩියෝ. හැම් නිසාම බේරුණා. ඒක අපිට අලුත් අත්දැකීමක් නේද? ජෙනරල් කාර්යයේ මූණ දැක්කට පස්සේ මට නම් අද දුකක් හිතුණා. එයාට කන්න ලැබුණෙත් නැතුව ඇති. හොඳයි වැඩි. මේ විලාවේ කතාව වැඩි පාන් කැල්ලක් තිබුණා නම් කොච්චර හොඳයිද? ඔයා දැන් ගිහින් මට පාන් කැල්ලක් අරගෙන එනවද?